මේක බලන parent කෙනෙක් නම් මේක බලන student කෙනෙක් නම් ඔයා කවුරු වේවා ඔයාට මොනවා හරි මේම issue එකක් තියෙනවා නම් හරි මතක තියාගන්න ඕනේ ළමයි වැඩිම දේ තමයි ස්ට්‍රෙස් කියන වචනේ හරියටම එන්නේ යාළගේ හරි රෙස්පොන්සිබිලිටි එකක් આવත් විතරයි. කියන්නේ එහෙමද ස්ට්‍රෙස් කියලා ඇත්තටම දෙයක් අපිට නෑ. සමාජය ඇතුලේ අනිවාර්යෙන් රෙස්පෙක්ට් එක සම්පූර්ණයෙන් නැති වෙයි මේ වගේ වචන පාවිච්චි. ඒ ලයිෆ් ස්ටයිල් එක ජීවත් වුණොත් තමයි අනිත් කටට රෙස්පෙක්ට් කරන්නේ කියලා. ඒ නිසා තමයි යාලා ස්ට්‍රෙස් ඇන්ඩ් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. යාළගේ වර්ඩ් එකක් තියෙනවා ක්‍රින්ජ්. කියන ප්‍රශ්න වල දැනට යාලට හරි ගයිඩන්ස් එක නැති එක විතරයි. Even as a doctor I am telling like there is no word called stress. කියන්නේ මේ ජෙන්සි ළමයිට must. It's a must. සයිකොලොජි පැත්තෙන් අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් නම් මේ ඒක පට්ට දෙයක්. Welcome to Mind Talk podcast with our Insaf sir. How are you sir? Alhamdulillah. Very good. Right. මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනාට මේ මානසික issues, right? Psychology සම්බන්ධ issues. එතකොට දැන් psychology සම්බන්ධව specialist කෙනෙක් තමයි අපේ Insaf sir, right? Masters and PhD in psychology, right? Yeah. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ Insaf sir, ඉතින් Masters in Psychology and PhD in Psychology. අපි අද කතා කරන්න යන්නේ වර්තමානයේ මේ සමාජයේ තියෙන සමහර කතිකාවත් පිළිබඳව ඒ වගේම සමහර ළමයිගේ අයිඩියාලගේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක like ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද මේ සියලුම දේ පිළිබඳව අපි Insaf sir එක්ක පොඩි ඩිස්කෂන් එකක් යන්න හදන්නේ සහ ඉස්සරහට අපිට මොකද්ද මේ සම්බන්ධව කරන්න පුළුවන් කියන දේ ගැන ඩිස්කෂන් එකක් කරන්න තමයි අද Insaf sir අපිත් එක්ක සම්බන්ධ. ඉතින් කොහොමද sir? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවද sir? right. මට දැනගන්න දැන් මේ කාල වකවානුවේ දැන් අපේ ළමයි ඉන්න ස්ටුඩන්ට්ස් ලා grade 6 7 8 9 10 ඒ වගේම තමයි A level advanced level students ලා. දැන් මෙයාලා exam කරනකොට දැන් එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි හැම දෙයක්ම දැන් handle කරන්න වෙනවා. ඒකට එයාලට ඒ stress එක වැඩි. හරිද? ඉතින් මේ stress එක කියන්නේ මොකක්ද? සර්ට තියෙන idea එක මොකක්ද? දැන් ළමයි වැඩි කට්ටිය දැන් ඉන්න කාලේ ළමයි හිතාගෙන ඉන්නේ එයාලට වැඩ වැඩි වුණොත් stress කියලා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ළමයි වැඩිම දේ තමයි ස්ට්‍රෙස් කියන වචනේ හරියටම එන්නේ යාළගේ හරි රෙස්පොන්සිබිලිටි එකක් આવත් විතරයි. එක්සෑම් කියන්නේ ස්ට්‍රෙස් එක ගන්න එක. ඒක යාළගේ අත්මොස් රෙස්පොන්සිබිලිටි එක. ඒක හරියට තේරුම් ගත්තොත් ස්ට්‍රෙස් කියන වචනේ කවදාවත් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නිකන් අර අපි සාමාන්‍යයෙන් මැනේජ් කරගන්න බැරි වගේ තත්ත්වයක් තමයි ඔය ස්ට්‍රෙස් කියලා මේ ළමයි කියන්නේ. එහෙමද ස්ට්‍රෙස් කියලා ඇත්තටම දෙයක් අපිට නෑ. ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් කියලා වචනය දැන් ළමයි එක එයාලම trending කරගෙන ඉන්නේ. වැඩිම පාවිච්චි කරන කට්ටිය ඒ නිසා හරි මට ස්ට්‍රෙස් ඇති මට ડિප්‍රෙෂන් ඇති මොකක්ද වෙන්නේ නැහැ. ඇත්තටම එයාලා දන්නේ නැහැ ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද කියලා. චුට්ටක් හරි පොඩ්ඩක් එයාට බැරිමත් එයාට මේ මොනවා හරි දෙයක් කරගන්න බැරිනොත් එයාලා මොනවා try කරලා fail වුණොත් එහෙම එයාලා හිතන්නේ මේක මට මාර ස්ට්‍රෙස් එකක්. මේ මුකුත් කරගන්න බෑ කියන level එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්ට්‍රෙස් එක manage කරන්න ඕන නම් මෙයාලට මෙහෙමයි. දැන් ස්ට්‍රෙස් එක manage කරන්න ඕන නම් මෙයාලට අපිට දෙන්න පුළුවන් මෙසේජ් එකක් වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලට මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන්? සිම්පල් දෙයක් කරන්න තියෙන දේ තමයි. පොඩි ප්‍රශ්න ලොකුට හිතා ගන්න නැතුව ඉන්නේ. සමහර කට්ටිය ඉන්නවා මේ ප්‍රශ්න කොහොමද මුහුණ දෙන්නේ? මොනවා ලොකු ප්‍රශ්නයක් වුණා නම් මේක ලොකු ප්‍රශ්නයක්. අපි කියලා වැඩිම ගලක් අතේ තියාගෙන අපි ඇස් ගාව තියාගත්තා. ඒක ගන්න ලොකුවට තියාගෙන සම්පූර්ණ වෙනවා. හැබැයි ඒක දුරට තිබ්බනම් මොනවද වෙන්නේ? අනිවාර්යෙන් ගල පොඩි වෙන ඉතින් ප්‍රශ්න ඔක්කොම අපිට සිම්පල් හදාගන්න. ළමයි ඒක තමයි දැනගන්න. එයාට ඕන ඉන්ස්ටන්ට් රිප්ලයි හැම වෙලේම. අන්න ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මමත් ඒක අර කතාවක් අහලා තිනවා. අර ග්ලාස් එක වතුර පිදාන්න ඕනෙත් නැහැ. ග්ලාස් එක අපි අර අල්ලන් ඉන්න වෙලාව වැඩි වෙන්න තමයි අපිට අතර දෙන්නේ වැඩි වෙන්නේ. ඒකම ග්ලාස් එක පැත්තකින් තියලා බැලුවොත් අපිට අතර දෙන්නේ නැහැ. අර ප්‍රශ්නත් එහෙම තමයි. අර ප්‍රශ්නේ ළඟින් තියලා බැලුවොත් අපිට හරිය කියන්නේ ලොකුවට පේනවා. පොඩ්ඩක් ඈතින් තියලා පොඩ්ඩක් එහෙම බැලුවම අපිට වැඩේ සිම්පල් නේද? මෙතන තියෙන දේ ළමයි ඒක තේරුම් ගන්න ඕනේ එච්චරයි. They should have to understand the main concept. That's the issue. ඒ ළමයි තේරුම් ගන්න නැති ප්‍රශ්නෙට මොකද්ද හිතන්නේ? ඇයි ළමයි තේරුම් ගන්න නැත්තේ මේ දේ? දැන් ඉන්න වකවානු ඉන්න ළමයි Gen Z. යා කියනවානේ Gen Z ළමයි. යාර ලොකුවට මොනවා හරි අලුත් වචන පාවිච්චි කළා නම් අපි ලොකු කට්ටිය. අපි ලොකුයි. හැමෝම අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒකෙන් තියෙන රෙස්පෙක්ට් එක මුකුත් ලැබෙන්නේ නැහැ. සමාජය ඇතුලේ අනිවාර්යෙන් රෙස්පෙක්ට් එක සම්පූර්ණයෙන් නැති වෙයි මේ වගේ වචන පාවිච්චි කරලා. The main thing, the concept here they have to think is when they use utmost unwanted words,
the entire responsibility and the respect they have will be completely gone. Totally gone. Yeah. So they should realize which is responsible and which is most important words we have to use in everywhere. Yeah, obviously. Now, ඒ වගේ දෙයක් දැන් අපිට තියෙනවා දැන්. ඒක words විතරක්ම නෙවෙයි සර්. මෙයාලගේ behavior now අර people ඒ කියන්නේ මිනිස්සුන්ගේ දෙන respect එකේ ඉඳලා එයාලා ඉන්නේ වෙනම world එකක. ඒ කියන්නේ technology world තමයි දැන්. අපේ කාලේ වුණත් අපි normally ආවට අපි ඔය mobile phone හැම පරම්පරාවම පාස් කරානේ. right? ඒතර මෙයාලගේ දැන් අලුත්ම generation එකේ මෙයා tech විතරයි යන්නේ ගොඩක් වෙලාවට. ඒකට එයාලා හිතන්නේ මේක වෙනම world එකක් කියලා. හැබැයි it is not the reality, right? රියැලිටි කියන එක අපේ ජීවිතය ඇවිල්ලා ප්‍රැක්ටිකලි ෆේස් කරන දෙයක් තමයි රියැලිටි එක. අර එයාලා අර අනිකර ඉන්නේ ෆැන්ටසි වර්ල්ඩ් එකක. ෆැන්ටසි වර්ල්ඩ් එකේ අර බලන දේවල්, බලන මූවීස් මේ අර ඒ වටපිටාව එයාට දැනෙන දේවල් එක තමයි එයාලා ඩිසයිඩ් කරන්නේ. මේ ලොකු දෙයක් කියලා මේ දේවල්. වැඩියෙන්ම මේ ඉන්න කාලේ ළමයිලා මොනවද කරන්නේ? දැන් අලුතෙන් මූවීස්, TV සීරීස් උනත් හරි ඒක බලලා what they think is ඒක බලලා එයාලා වැඩිම හිතන්නේ මේ වගේ ලයිෆ් ස්ටයිල් එකක් ජීවත් වුණොත් තමයි අනිත් කටට රෙස්පෙක්ට් කරන්නේ කියලා. මම දැන් අනිත් එක තමයි දැන් ලයිෆ් ස්ටයිල් එකේ දැන් එයාලා හිතනවානේ එහෙම රෙස්පෙක්ට් කරන ඒ දැන් චැට්ටිකල් ෆැන්ටසි වර්ල්ඩ් එක කියලා කිව්ව එක. එයාට එතනින් ගැලවිලා රියැලිටියට එන්න විදියක් නැහැ. ගොඩක් වෙලාවට. එහෙම රියැලිටි වර්ල්ඩ් එකට ආවොත් රියැලිටි වර්ල්ඩ් එකේ තියෙන ප්‍රශ්න ටික දැක්ක ගමන් එයාලා ෆුල් හොල්මන් වෙනවා. ඒ නිසා තමයි එයාලා ස්ට්‍රෙස් ඇන්ඩ් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. දැන් එක්සෑම් තියෙන ළමයෙක් ගත්තොත් ඒ එක්සෑම් තියෙන ළමයාට පාඩම් දැන් 9ක් තියෙනවා කියලා කියන්නේ O level subject A level නම් subjects 3යි. දැන් මෙයාට subject 3 වෙනකොට ඇයි ස්ට්‍රෙස් වැඩි වෙන්නේ? very simple. මෙයාලා ඒ දේ මැනේජ් කරන්නේ නැහැ. ටයිම් එක දාලා හරියට මේක මැනේජ් මේ වෙලාවට මේක කියලා මැනේජ් කරගන්න පුළුවන් නම් සහ කියන්නේ ඒ දේ හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරොත් ඔය වැඩේ ගොඩ දාන්න පුළුවන්. අන්ඩර්ස්ටෑන්ඩින් එකේ තමයි එතන ඉෂුව එක තියෙන්නේ සර්. මෙයාලා හිතාගෙන ඉන්න ඇවිල්ලා හැමදේම රෙස්පොන්සිබිලිටි ගත්තා නම් හරි ඔකේ නෝ ඉෂුස් මම මේක බලා ගන්න පුළුවන්. හැබැයි අර රියැලිටි ෆීල්ඩ් එක සර් කිව්වා වගේ රියැලිටි ෆීල්ඩ් එකේ එනකොට තමයි අර අන්ඩර්ස්ටෑන්ඩින් කැපැසිටි එක නැති කරගන්නේ. හැම වෙලේම ෆෝන් එක පාවිච්චි කරන හරි ඕකේ නෝ ඉෂුස්. හැබැයි එයාලට දන්නේ මොන ටයිම් ස්ලොට් එකකින්ද එයාලගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ. Always up and down using the phones. That makes them more stress reliant. Like they don't have a limit in using that. Unlimitedly use කරනවා නේ කියන්නේ. අවශ්‍ය වෙලා මොකද්ද අවශ්‍ය නැති වෙලා මොකද්ද මේවට use කරන්න ඕනද? ඒ දේවල් ටික මෙයාලට ඒක මීටර වෙන්නේ නැහැ. ඒක තමයි simply idea එක. ඉතින් අපිට මේ දේවල් ටික එයාලට polish කරන්න ඕන නම් අපිට මොන වගේ awareness එකක්ද දෙන්න පුළුවන් මේකෙදි? දැන් තියෙන තත්ත්වයට Gen Z ළමයිට මොනවා කිව්වත් හරි එයාලගේ වර්ඩ් එකක් තියෙනවා ක්‍රින්ජ් මොනවා හරි චාටර් නෙමෙයි ඇත්තම නිකන් ඇත්තම දෙයක් කරත් ඒක ක්‍රින්ජ් කියන. නැත්නම් තව වචනයක් තියෙනවා මොටිවේෂන් බීච් එකක් කිව්වනම් BWMBR කියලා වචනයක් කියනවා. සාන්තානි කර ගහනවා බූමරංග කියලා හරි මොනවා කියනවා. අය තමයි හිතාගෙන ඉන්නවා හරියට බලන්න two differences තියෙනවා. පළවෙනි එක හොඳට එඩියුකේටඩ් කෙනෙක් මොටිවේෂන් ස්පීච් එකක් දුන්නා නම් එලා අහන්නේ. ඇයි? ඒ මයින්ඩ්සෙට් එක යාලට එන්නේ. ඉගෙන ගන්න නැති එක්කෙනෙක් මොටිවේෂනල් වීඩියෝස් අහන්න අර normal slang words එක දුන්නා ඒක තමයි අහන්නේ. That's the thing. එයාලට ඕන ස්ලෑන්ග් වර්ඩ්. ඒ කියන්නේ දැන් අර ඒ තමයි රියැලිටි එක එයාලා රියැලිටි එක පිළිගන්න කැමති නැහැ. එයාලට ඕන වෙන දෙයක්. අපි දැන් රියැලිටි එක ඇත්තම ලයිෆ් එක ඇත්ත දෙයක් කිව්වොත් එයාලට පිළිගන්න කැමති නැහැ. ඒක මාර ඒ කියන්නේ එයාලා හිතනවා ඒක මදිපාඩුවක් කියලා. පට්ට මවුල් එක. තියෙන ප්‍රශ්න වල දැනට එයාලට හරි ගයිඩන්ස් එක නැති එක විතරයි. පේරන්ට්ස් උනත් හරි කමන්නේ. අනිත් පේරන්ට්ස්ලා කියන දේ අහන්නෙත් නැහැ නේ. ගොඩක් වෙලාවට يعني ඒලා හිතන්නේ දැන් පේරන්ට්ස්ලා ඉන්නේ පරණ ජෙනරේෂන් එකේ අපි ඉන්නේ අලුත් ජෙනරේෂන් එකේ අපි තමයි හැමදේම අනිත් ඒවා වයසේ ප්‍රශ්න තියෙනවානේ. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන එකක් නේ. හැබැයි ඊට එහා ගිය ප්‍රශ්නයක් එතන තියෙනවා ළමයිගේ. එතන මොන වගේ දෙයක්ද يعني අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බැරි. සාමට ස්ට්‍රෙස් කියලා ඊට පස්සේ පොඩි දෙයක් නැත්තම් සුයිසයිඩ් කරන්න දානවා. ඊට පස්සේ එෆයාරක් මොකක් හරි එකක් හදාගෙන එතන ඊට පස්සේ සුයිසයිඩ් එකට යනවා අතකපා ගන්න. දැන් මම රීසන්ට්ලි එන සමහර ළමයි ඉන්නවා මේ හිතා ගන්නවත් බෑ මේ බොයිෆ්‍රෙන්ඩ් බෑ කියලා කිව්වා කියලා මම අතකපාගෙන. හරිද? يعني එයාට අර ලයිෆ් එකේ වටිනාකමගේ වැලියබිලිටි එක තේරෙන්නේ නැහැ. ඉතින් අර මා රවුල් මේ ජෙනරේෂන් එකේ ළමයින්ට දැන් ඕකේ ඒත්තු ගන්නන්න අපිට දැන් ක්ලාසස් වල උනත් අපි try කරනවානේ මැක්සිමම්. ඒත් අපිට අර පුළුවන් තරම් ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට මාර අමාරු ඒ ළමයිට ඒ දේ වලේත්තු ගන්නන්න. සමහර වෙලාවට අපි වැඩියෙන්ම ફોකස් කරලා යාට අප්ඩේට් එක හෙල්ප් එකක් දුන්නත් හරි ඒකත් යාලට පොයිසන් එකක් වෙනවනේ දැන්. පොයිසන්. ඒ කියන්නේ අනිත් ඒගොල්ලෝ හිතන්නේ එයාලගේ මේ එයාලව අවුල් කරන්න කතා කරනවා කියලා අපි. ඒනට එයාලට ඇත්තටම තේරෙන්නේ අපි මෙයාට හෙල්ප් එකක් තමයි කරන්න යන්නේ. එන ඒ වගේ දෙයක් එපා කියලා කිව්වොත් එයාලා ඒ විදිහට තමයි පෙළෙන්නේ.
රීසන්ට්ලි බලන්නකො සුයිසයිඩල් කේසස් කීයක් නම් ආවද? එතකොට රීසන්ස් අරනකොට ඒක අනිත් ප්‍රශ්නයක්. යාළුවා රීසන්ස් not valid at all. එන very silly reasons තියෙනවා. සමහරවිට මේ රීසන් එකක්වත් නෙවෙයි එයාලා කියන රීසන් එක. ළඟ ඉස්කෝලේ ළමයෙක් ඇවිල්ලා පැනලා තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකෙන් පල්ලයට. ඇයි කියලා ළමයි කුඩු වර්ගයක් කියලා ටීචර්ට පැනලා දින මොනවද? මම මේක අනිවාර්යෙන් පේරන්ට්ස්ට පෙන්නනවා. සුයිසයිඩ් රීසන් එක පැනලා. හිතලා බලන්න යාගේ ලයිෆ් එක සම්පූර්ණ යාගේ නාරය හැමදේම කැඩලා ගියා. ඒ වීල් චෙයාර් එක තමයි ඉන්නෝ ડોක්ටර් කියලා කිව්වා. ළඟදී වෙච්ච සිද්ධියක්. පොඩි දෙයකට ඔය ඉවසීම නැහැ කියලා කියන්නේ අනිත් එක තමයි ඉවසීම. මේ ළමයිට අනේ මන්ද ඉවසීම නැත්තරම නැහැ. චුට්ටක්වත් නැහැ. ඒ කියන්නේ ඉවසීම කියන දේ දැන් අපිට තියෙන දපා. අපිට තියෙනවනේ සාමාන්‍ය බැනුමක් ඇහුවත් ඒක ඇත්තටම අපිට බයිනවා කියලා තේරෙනවා අපි කටපියන් ආන් ඉන්නවනේ. මොන් වැරද්ද තිබුණත් එක නැතත් එකයි ගෙලින්ම ඔපොසිට් අනිත් පැත්තට කතා කරලා ඉවරයි. ඒකට පේෂන්ස් කියලා අර්ථය අහුවත් හරි යාළුවගේ පේෂන්ස් මම වැරද්දක් කරේ නෑ. හරි කරත් තිබ්බත් මම වැරද්ද කතා කරන්නේ. ඒ වගේ සීන් එකක් තියෙන දැන් ඔය ළමයිට ඔය වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා ඉතින් අර දැන් රීසන්ට්ලි සමහරවිට හිතාගන්නත් බෑ ඇයි ඒ ළමයි එහෙම කියලා. දැන් මෙහෙම එකක් තියෙනවා. සමහරවිට එයාලගේ ගෙදර එන්වයරන්මන්ට් එකේ ප්‍රශ්න තියෙනවා. එයාලා ඉන්න වටපිටාවේ ඉෂුව එකක් තියෙනවා. ඒකට මේ දේවල් එයාලා දැනගන්න ඕන කොහොමද මේ දේවල් මැනේජ් කරන්න කියලා. දැන් අපි ඉන්නකොට අපේ කාලෙත් ඇවිල්ලා වටපිටේ මිනිස්සු එක විදියයි. එතකොට අපි මේ දේවල් දැනගත්තනේ කොහොමද මේක මැනේජ් කරගන්න ඕන කොහොමද එයාලත් එක්ක ඩීල් කරන්න ඕන මේ දේවල් ටික. ඉතින් මේ වකවානුවේ එයාලට අර රියැලිටි කියන එක චුට්ටක් දෙන්න ඕන අපි. අනිවාර්යයෙන් මොනවා හරි දෙයක් කළා කොහොම හරි කළා යාට මේ ෆැන්ටසි වර්ල්ඩ් එක වෙනයි රියැලිටි කියන එක වෙනයි. මොකද බහුතරයක් majority of them එයාලා really living in fantasy world. එතනින් පොඩ්ඩක් අයින් කරලා රියැලිටි එක මේකයි. දැන් ඇත්තටම ඉස්සර වගේ ඉස්සර ඉගෙන ගන්න නැතුව හිටියත් සාමාන්‍යයෙන් අවුලක් නැහැ ෂේප් එකේ ගොඩ දා ඉන්න පුළුවන්. يعني survive වෙන්න පුළුවන්. හැබැයි මේ කාලෙ වෙද්දි knowledge එක නැත්තම් survive වෙන්න බැරි. it's a competitive world. absolutely. හරිද? competitive world එක. එතකොට competition එක පට්ටටම වැඩි. competition එක වැඩි වෙන්න අපිට ඒ කියන්නේ compete කරන්න වෙනවා. ඒක ඉතින් no option. හැබැයි compete කරද්දී යාට වැඩේ හරියට manage කරගෙන කියන්නේ එයාලගේ භාෂාවෙන් ස්ට්‍රෙස් කියන එක ස්ට්‍රෙස් නොවි මැනේජ් එක ලස්සනට කරගෙන මොකද මම අදටත් කියන්නේ even as a doctor I am telling like there is no word called stress කියන්නේ අර මැනේජ් කරගන්න බැරි ලෙවල් එකට ගිය මිනිස්සේ එයාට අර වර්ඩ් එකක් දෙනවා එච්චර ડિප්‍රෙස් කියලා. හැබැයි මේ රියල් ලයිෆ් මෙන්ටල් ප්‍රොබ්ලම්ස් තියෙනවා බයිපෝලර් ඩිසෝඩර්ස් ඒ වගේ දේවල් ඒ වෙනම කතාවක්. දැන් මෙයාලා හිතන් ඉන්නේ අර ලෙවල් එක තමයි මේ ස්ට්‍රෙස් එක කියලා. හරි පට්ට රෝන් ඒක. එතකොට අර මෙයාලා හිතන ස්ට්‍රෙස් එක ඇත්තටම ස්ට්‍රෙස් එකක් නෙවෙයි කියන එක අපි යාට පොඩ්ඩක් දෙන්න ඕන දැනන්න ඕන. මේ ජෙන්සි ළමයිට must දැන් ඒ ලෙවල් කරලා ඉන්න ළමයි ඉන්නවා. හරි. එතකොට ෆස්ට් ට්‍රයි කරලා දැන් ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි කරන්න හරියම දැන් මම වගේ ගත්තා නම් රීසන්ට්ලි මම කිව්වත් එක ෆස්ට් ට්‍රයි කරා සෙකන්ඩ් ට්‍රයි කරා සෙකන්ඩ් ට්‍රයි කරලා ඊට පස්සේ මම අර අම්මගෙත් එක පොඩි කතාවක් කිව්වා අම්මා කතා කරලා මට තර්ඩ් ට්‍රයි කරන්න දෙක පුළුවන් ද කියලා. ඒකට මම අර ටයිම් එකක් ඉල්ලලා මම පස්සේ හාම් වෙනුවෙන් කරා තර්ඩ් ට්‍රයි එක. ඔයගොල්ලෝ මට තර්ඩ් ට්‍රයි එක කරලා මම ගෙදර එනවා. මේ ගෙදර ඇවිල්ලා දවස් කීපයක් මම හිතන්නේ තර්ඩ් ට්‍රයි එකේ එක්සෑම් ඔක්කොම කරලා සෙකන්ඩ් ට්‍රයි එකේ රිසල්ට් එකෙන් මම කම්පියුටර් සිලෙක්ට් කරනවා. සතුරු වෙන එක අයිද අර තර්ඩ් ට්‍රයි එකට පට්ට වැඩ කළා. එතකොට එච්චර ලෙවල් එකට අපි ස්ට්‍රෙස් එක මැනේජ් කරා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක කියලා මැනේජ් එක හරියට කරා. ඒකෙන් තව වචන තියෙනවා. ඒකේ පේෂන්ස් එක එතන වටිනවා. එතන පේෂන්ස් එකක් තියෙනවානේ. සමහර ෆස්ට් රිසල්ට්ස් එක ඔක්කොම ඩවුන් වුණා නම් අන්න ගියා සුයිසයිඩ් එක. ඉවරයි. පොඩි දේවල් වලට මෙයාලා ලයිෆ් එකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. it's a gift right අපිට ලැබිලා තියෙන පට්ටම gift එකක් නිකන් අපිට මේ බොඩි එක කියන්නේ අපි නිකන් රෙන්ට් එකකට ගියක් වගේනේ. ඒතර ඒකේදී අපේ soul එක තියෙන්නේ. so soul එක තියෙන්නේ අපි මේ බොඩි එක නිකන් අර මේන්ටේන් කරගෙන ඉන්නවානේ. ලැබිච්ච gift එක life කියන්නේ අපි පොඩි කාලයක් ජීවත් වුණා පට්ට gift එකක්. ඒ ලැබිච්ච gift එක ගැන කතා කරනකොට මෙයාලට ඒක තේරෙන්නේ නැහැ. ඒක කිව්වත් අර බූම තමයි. හරිද? ඒ බූම කියන concept එක එතනට එනවා. ඒකට අන්න ඒ වගේ සිනාරියෝ එකක් තියෙන්නේ. ඉතින් මෙයාලට අර දැන් A level කරන ළමයින්ට කරලා ඉන්න ළමයින්ට සහ O level දැන් ලියනවානේ. දැන් මේ පොඩි එකෙක් කියනවා උටත් ස්ට්‍රෙස්. හරිද? ඒ කියන්නේ කියලා වැඩක් නැහැ. එහෙම. එයාලගේ අර්ථයක් වුණ ස්ට්‍රෙස් කියන්නේ මොනවද දන්නේ නැහැ. ස්ට්‍රෙස් එක මොකක්ද දන්නේ? මට ස්ට්‍රෙස්. මට බෑ එහෙම තමයි ස්ට්‍රෙස් කියලා. ડિප්‍රෙෂන් එකේ මාත්‍ය කතා කරන්න එපා. ડિප්‍රෙෂන් ගැන මොකද කියලා දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ටික වචනේ කටගෙන වචන නිකන් පිටගන්න එච්චරයි. හැබැයි අර මෙහෙම එකක් තියෙන දැන් එයාලට මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න කවුරු හරි හිටියොත් ඉතින් සාමාන්‍යයෙන් එයාලා දෙයක් කියනවනේ. අන්න දෙයක් කිව්වොත් එතනින් ඒ කතාව ඉවරයි චුට්ටක් එතන.
අර එයාලා වැඩි තියෙන අර ස්ට්‍රෙස් කියන වර්ඩ් එක ડિප්‍රෙෂන් කියන වර්ඩ් එක ඔළුවට අරගෙන වැඩි. ඒතර ඒක පොඩ්ඩක් අර ඒක එහෙම නෙවෙයි කියන එක අපිට දෙන්න වෙනවා යාලට. ඒ දෙන්න වෙනවා. කොහොමද ඒක දෙන්නත් ඕන. ඒකට තමයි මේ ළමයි ඒ කාල වකවානුවේ මේ ප්‍රශ්න කියන එක සාමාන්‍ය කියලා. නැත්තම් ඉතින් මේ ළමයි කසාද බඳලා ජීවත් වෙද්දී ඉවරයි ඉතින් ආයේ පියාමන පිරිසි පියාමන ඔයාලා ගෙදර දෙපැත්තට එහෙම ප්‍රශ්න වෙන්නේ. ඒකට ඒ නිසා අර මේ කාල වකවානුවේ අර එයාලා අර ඒ ලයිෆ් එකට අනිත් එක දැන් ගොඩක් ළමයි සමහර ළමයි ඒ ලෙවල් කරන්නේ. සාමාන්‍ය ළමයි කෝ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න යද්දී ඒ ලෙවල් එකේදී යාට ලැබෙන මැචුරිටි එක. අර මැචුරිටි ඉෂුව එක අනිත් එක. හරිද? මැචුරිටි ඉෂුව එක තියෙනවා. දැන් ඒ ලෙවල් කරද්දී ඒකට මැචුරිටි එකක් තියෙනවා. ඒ මැචුරිටි එකත් ඒකත් පට්ට වටිනවා. දැන් සාමාන්‍ය ඊට පස්සේ කැම්පස් යනවානේ. කැම්පස් එකේ සාපේක්ෂ මට්ටමකට කියන්නේ ලොකු මැචුරිටි එකක් හම්බ වෙනවා. එතනින් ඔය ටික ප්‍රොසෙස් එක ඉවරලා යනකොට ඇත්තටම අපි ඒ කාලේ වගේ කිව්වට එතන මැචුරිටි ඉවර වෙලා යනකොට ස්ට්‍රෙස් හැන්ඩ්ලින් එක මැනේජ්මන්ට් එක ඒ ලස්සන්ට ඒ වැඩේ මයින්ඩ් එක ෆිලප් වෙනවා. හැබැයි දැන් ඉඳලා මට ඉක්මනට සල්ලි හොයන්න ඕන කම්පිටිටිව් තමයි. හැබැයි ඉගෙන ගන්න එක කරන්න ඕනේ. ඉක්මනට සල්ලි හොයන්න නම් ඒ වගේ මතයක යනකොට මෙයාට බෑ. ඒතකොට ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් මෙයාට සල්ලි හම්බ කරගන්න. ඉතින් කෝස් එකක් දවස් දෙක මාසයක් දෙකක් කෝස් කරලා මෙයාට සල්ලි හම්බ කරගන්න. එහෙම කරොත් අර මැචුරිටි කියන එක එන්නේ නැහැ. ඒ මැචුරිටි එකත් එක්ක තමයි මේ පේෂන්ස් එක රෙස්පොන්සිබිලිටි එක දැන් කාල ළමයිට වැඩක් දීලා බලන්නකො. මෙලෝ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න නැහැ. එක්ක දැන් වැඩකට ආවා කියලා කියනකො. ජොබ් වේකන්සි එක යනවා. ග්‍රැෆික් ඩිසයින් මම රිසන්ට්ලි වෙච්ච සීන් එක. ග්‍රැෆික් ඩිසයිනින් ජොබ් වේකන්සි දාලා තිනවා. උන් අර Canva එක තියනවානේ. Canva එකේ තියෙන ටෙම්ප්ලේට් එක පෝර්ට්ෆෝලියෝ එකේ දාලා එවනවා. අඩුමතර මේ Canva එකේ අර පල්ලෙහා www අර මොකක්ද එකක් දාලා තියෙන Canva කල්ලිය. ඒකවත් චේන්ජ් කළා නැහැ. එහෙම යන් ඉන්නවා. ඒ කියන්නේ මෙලෝ ක්වොලිෆිකේෂන් එකක් නෑ. හැබැයි ඇප්ලයි කරනවා. හරිද? නිකන් අර ඉස්සර අපිට මොනවද දෙයක් කරන්න පුළුවන් කොන්ෆිඩන්ට් එක තියෙනවා රෙස්පොන්සිබිලිටි ගන්න පුළුවන් නම් තමයි we are applying for that. හරිද? nowadays like ඒ උන්ට පුළුවන් ද බැරිද කියලා එයාලා දන්නෙත් නෑ. they apply. plus මොනවාරි රෙස්පොන්සිබිලිටි එකක් දුන්නාම ඒක හරියට කරලා මැනේජ් කරලා රෙස්පොන්සිබිලිටි එක අරගෙන වැඩේ භාගයක් කරලා යනවා. එතකොට ඉතින් අනිත් කට්ටිය ඇවිල්ලා තමයි අනිත් භාගය කරන්න ඕනේ. ඉතින් හරි අමාරු. ඒ කියන්නේ මේ කාලේ ට්‍රෙන්ඩින් වල TikTok එක යනම් මනම් දානවා ලෙජන්සි පීපල් එක වැඩ කරන්න අමාරු. ඇත්තටම අමාරුයි කරන්න බෑ. කියන්නේ කම්පැනි එක රන් කරන්න ගියත් පට්ටම ඒ කියන්නේ එයාලා වෙනම ලෝකෙක ඉන්නේ. ඒ නිසා මාරමාර අන්ත රෙස්පොන්සිබිලිටි කියන එක ගන්න නැහැ. මැචුරිටි කියන එක ගොඩක් අඩුයි. හැබැයි ඒක කිව්වම තරහ යනවා. මැචුරිටි අඩුයි කිව්වම අට තරහක් යන්නේ. ඒක කොහොමම රිවර්ස් කරනවා. සර්ට මැචුරිටි තියනවා නම් අපිට කියන්නේ. දැනගන්නට අපිට මැචුරිටි තියනවද නැද්ද කියලා. ආය අනිත් පැත්තට පට පාගලා අපිට පේෂන්ස් වල ඒ වගේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න දැන් අපි පට්ට පේෂන්ස් එකේ ඉන්න අතර මේ ජෙනරේෂන් එකද ඩීල් කරද්දී හැබැයි යාළුවා ඒක දැනගන්න ඕනේ. ඒක හරියට ඒ විදිහට දැනගත්තොත් තමයි වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඉතින් ඒකයි සර් දැන් අපම ඔයාලගෙත් රික්වෙස්ට් කරේ මේ ඉන්නවා ඒ ලෙවල් ළමයි ඉන්නවා. ඕ ලෙවල් දැන් කරගෙන ඉන්න ළමයි ඉන්නවා ඒ ලෙවල් වලට යන්න. මෙයාට ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි සර් ඔය ස්ට්‍රෙස් මැනේජ් ඔය ස්ට්‍රෙස් කියන එක අර මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. එයාට එදිනෙදා එන ප්‍රශ්න ටික ෆේස් කරගන්න තේරෙන්නේ නැහැ. අර ඉමැචුරිටි එක නිසා වෙන ලොකු ප්‍රමාණයක් දේවල් තියෙනවා. ඉතින් ඒව ටික හැන්ඩල් කරගන්න තේරෙන්නේ නැහැ. ඒතර මේ දේවල් දැනගන්න ඕන නම් මට හිතෙනවා නිකන් කොම්බේට් එක මට හිතෙනවා සර්ජරි රික්වෙස්ට් කරන විදිහ අපි කියන්නේ මෙයාලට පොඩි සයිකොලොජි ප්‍රෝග්‍රෑම් එකක් දාලා ගමු එකට පොඩ්ඩක් අර ඒ ලෙවල් එකට හැන්ඩල් කරන්නේ කොහොමද? පේෂන්ස් එකක් ඒක ගන්නෙ කොහොමද කියන එක නිකන් මට හිතෙනවා අපිට ඒක පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විතර දාලා දෙන්න පුළුවන් නම් මෙයාලට at least to a certificate level එකට මෙයාට ඉගෙන ගන්න පුළුවන් නම් එතනින් එහාට ඉගෙන ගන්න පුළුවන් ඩිප්ලෝමා ලෙවල් වලට යන්න පුළුවන්. හැබැයි at least අර certificate level එකකටවත් ඉගෙන ගන්න පුළුවන් නම් මෙයාට දැන් PhD කරලා ඉන්නේ. ඊට පස්සේ දන්නවා මොනවද මේකේ ස්කෝප් එක කියලා. එතකොට මේ ස්කෝප් එක අල්ලන්න එයාට ඒ ප්‍රමාණයටවත් අල්ලන්න පුළුවන් නම් අපිට පොඩ්ඩක් එයාට දැනුමක් දෙන්න පුළුවන් මේව තමයි හැන්ඩල් කරන්න. at least දැන් O level ඉවර ළමයට A level යද්දී ඒක හැන්ඩල් කරන්නේ කොහොමද? දැන් A level කරලා first try එකේම අවුල් වෙලා second කරන්න ඕන සහ කරන්න බැරි කට්ටියට ඔයාලට ඒක කරගන්න ඕන විදිය සහ ඔය second third කරනකොට කොහොමද ඒ ස්ට්‍රෙස් එක හැන්ඩල් කරගන්නේ කියන එක සහ කැම්පස් යන බලන් ඉන්න කට්ටියට කැම්පස් එකේ මොන වගේ මැනේජ්මන්ට් එකක්ද කරන්නේ. ඉතින් මේ හැම දෙයකටම මේ ළමයින්ට පොඩ්ඩක් අර සයිකොලොජි පැත්තෙන් අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් නම් මේ ඒක පට්ට දෙයක්. සර්ගේ මොන හරි එකේ අපි ප්ලෑන් එකක් දාලා කරමුද? ප්ලෑන් එක කරන්න පුළුවන්. දැන් මාස 3කට මේ වර්ක්ෂොප් එකක් කරා නම් අනිවාර්යෙන් ළමයිට පොඩි අන්ඩර්ස්ටෑන්ඩබල් එකක් හරි ස්ට්‍රෙස් කියන්නේ මොනවද? ડિප්‍රෙෂන් කියලා දෙයක් තියෙනවද? එහෙම නැත්නම් එහෙම තිබ්බට ඔයාලා හිතා ගන්න ඕනේ කොහොමද බැලන්ස් කරගන්නේ?
ඒක අනිවාර්යෙන් යාලා දැනගන්න ඕනේ. අනිවාර්යෙන් මේ මාස තුනේ මොකක් try කරන්න පුළුවන් යාලත් එක්ක එහෙම කරලා. දැන් සර්ට එහෙම මාස 3ක ප්‍රෝග්‍රෑම් එකක් දාලා අපිට සෙට් කරන්න පුළුවන්. අනිවාර්යෙන් නේද? එයාට එහෙම වර්ක්ෂොප් එකකට එයාලා දාලා ගත්තොත් ඒ වර්ක්ෂොප් එක මොනවා වගේද වෙන්නේ එහෙම කරොත් එහෙම වර්ක්ෂොප් එක කරොත් ළමයි දැනගන්න පුළුවන් මොන ඒජ් කැටගරි එකේ මොන වගේ ප්‍රශ්නද යාලා ෆේස් කරන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් තාම එයාලා කොහොමද ඒක බැලන්ස් කරගන්නේ. දැන් තියෙන ළමයි and also the main thing is patience. The main theory of it. The main theory of it is patience. ඒ patience එක යාලට තිබ්බනම් අනිවාර්යයෙන් යාලට ඉස්සරහට යන්න ඕන. ඒක නෝඩව්. හැබැයි අර 3 months procedure එක හරියට follow කරන්න ඕන. ඒකේ ප්‍රැක්ටිකල්ස් කියන්නේ කතා බහ කරලා ඒ ටික වැඩ ටික කරනවා. ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකට දාලා ගත්තොත් මෙයාලා අනිවාර්යයෙන්ම තැනකට හැන්ඩලින් පැත්ත හරි කරගන්න කියලා මට හිතෙනවා. අනිවාර්යෙන් යාලා හැන්ඩලින් පැත්ත හරි කරගන්න ඕනේ නම් අනිවාර්යෙන් මේ ප්‍රොසෙස් එක යාලා කරන්න ඕනේ. මොකද ඉස්සර අපිට ඕක ඔටෝමැටිකලි ඉන් නේචර් අපිට ඕක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉන්නේ ජෙනරේෂන් එකට ඒ දේ එන්නේ නැහැ එන්න ටයිම් එකක් නැහැ. මොකද මෙයාලා ක්වික් නිසා ඒ දේ එන්න ටයිම් එකක් නැති. ඒක අපිට එතකොට අර වගේ ප්‍රෝග්‍රෑම් එකකට දාලා ගත්තා නම් මට හිතෙනවා ඒක පට්ට ඉම්පෝටන්ට් වෙයි කියලා මෙයාලා නේ. දැන් ළමයිට ඇවිල්ලා සමහර කට්ටිය රියලයිස් කරන්නේ ලේට් රියලයිසේෂන් කියලා කියනවනේ. ඒ ලේට් රියලයිසේෂන් එක ගත්තට පස්සේ ඉතලා වැඩක් නැහැ. පස්සේ ගොඩක් බස් ගිහලා. බස් එක ගිහිල්ලා එතකොට. ඒකෝට් එක වගේ ඕලෙල් එකට පස්සේ ඉන්න ළමයි, ඕලෙල් කරන ළමයි, ඒ ලෙවල් එකේ පස්සේ ඉන්න ළමයි, ඒ සෙට් එකේ යාලා මේ අයිඩියා එක ගත්තා නම් අනිවාර්යෙන් හැමදේම ඉවර කරගන්න පුළුවන්. පුළුවන්. නෑ ඇත්තටම මේ මාස් තුනේ අපි ඒක ලොකු සර්විස් එකක් තමයි සර්. කියන එයාලට හැන්ඩලින් පාර්ට් එක කියලා දීලා අපිට එළියට යවන්න පුළුවන් නම් ඇත්තටම ළමයින්ට තඩනවා ඒ ළමයින්ගේ දෙමව්පියන්ට තඩනවා මේ කියන්නේ මේක බලන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන් හරිද කියන්නේ ඒ ළමයින්ගේ දෙමව්පියන්ට ඒ හැන්ඩලින් පාර්ට් එක ඒ ලේසි වෙයි ඒ ළමයිත් එක්ක නැත්නම් ඒ ඇත්තටම ගොඩක් පේරන්ට්ස්ලා ඉන්නේ මාරම ඒ ටෙන්ෂන් එක තමන්ගේ ළමයා මේ වගේද කියන ටෙන්ෂන් එක ඉන්නේ ඒක යාළුවට අමතර මේකක් අමතර බර්ඩන් එකක් ඒක වෙනම බර්ඩන් එකක් යාළුවා තමයි වචනේ පාවිච්චි කරන්නේ මට සෙස් කියලා හරිද එතකොට මේ ඒ ළමයා කොහොමද ඉස්සරහට එන්නේ කියලා ඉතින් අපිට දෙන්න පුළුවන් සපෝට් එකක් තමයි අර වගේ වර්ක්ෂොප් එකක් දාන්න වෙනස ඒ වර්ක්ෂොප් එක අපි ප්ලෑන් කරමු ප්ලෑන් කළා සර් මේ කියන්නේ අපි ළඟදීම දාමු ඉස්සරහට අපි ක්වික්ලි රිලීස් කරමු මේ වීඩියෝ එක හදලා අවුට්පුට් එක එද්දී අනිවාර්යෙන් අපිට දවසක් දාලා දාගන්න පුළුවන් වෙන්නේ මම සර්ට ෆුල් අප්ඩේට් එකක් දෙන්න මොනවද කරන්න යන්නේ කියලා ඒ මාස තුනේ කොහොමද ඒ කියන්නේ කොහොමද ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ ඒ සහ ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක අපි දාමු දැන් අපි කතා කරපු දේවල් ටික දැන් ඔය හැන්ඩලින් පාර්ට් එක කොහොමද අනිවාර්යෙන් හම්බ වෙනවනේ ළමයින්ට රයිට් එතකොට මේ ගොඩක් අපි අදින්න නැතුව රයිට් වැඩි කාලයක් ගන්න නැතුව අපි ඉක්මනටම පටන් ගමු කියන්නේ මේ නෙක්ස්ට් මේ මන්ත් එක ඇතුළේ වගේ පටන් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ මොකද මේ නැත්නම් මොකුත් කරගන්න බැරි නෑ අපිට කියන්නේ මොකද දැන් O level ඉවරනවා මේ මාසේ ළමයිට A level දැන් ඉවර කරලා ඉන්නේ නේ ඒකට එයාලට හරි පාත් එකක් අපිට දෙන්න ඕන නම් ගයිඩන්ස් එකක් දෙන්න ඕන නම් අපිට අනිවාර්යෙන් මේ ඒ දේ කරන්න වෙනවා සාමාන්‍යයෙන් මොනවා හරි දැන් එහෙම ඉන්ක්වයරිස් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ ඔයාලගේ ෆැමිලි එකේ ඉෂුව එකක් හරි මේ ඔඩියන්ස් එකකට එක්ක තමයි කියන්නේ සර් එතකොට මේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ ගෙදර ඉෂුව එකක් දැන් ඔයා මේක බලන පේරන්ට් කෙනෙක් නම් right and මේක බලන ස්ටුඩන්ට් කෙනෙක් නම් හරිද ඔයා කවුරු වේවා ඔයාලට මොනවා හරි මේම ඉෂුව එකක් තියෙනවා නම් අපි රෙඩි ඉන්සොෆ්ට්වෙර් කන්ටැක්ට් කරලා දෙන්න එයාගේ අපේ කොම්බ්‍රේඩ් එකත් එක්ක අපි ජොයින් වෙලා මේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් කරලා දෙනවා මේ ළමයින්ගේ හරිද ඉස්සරහට යාලට එන්න තියෙන ওই බාධක වලින් ඉස්සරහට යන්න පුළුවන් විදිහට එහෙම මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔය අපේ නම්බර් එකට කතා කරන්න 07120211177 ඒක through contact කරලා අපේ සර්ගේ ප්‍රෝග්‍රෑම් එකට දාලා ගමු හරිද ඊට අමතරව අපි රෙඩි නේද අපි රෙඩි එනි ටයිම් ඔයාලට ඊට අමතරව සපෝට් කරන්න මොනවා හරි ඉෂුස් තියෙනවා නම් හරි ඉතින් ඒ බලන පේරන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාලා දන්නවා මේ වකවානුවේ තියෙන ප්‍රශ්න මොනවද දැන් අපි සාමාන්‍යයෙන් දැන් කතා කරපු සියලුම ප්‍රශ්න ටික හැම පේරන්ට්ස් කෙනෙක්ම ෆේස් කරලා ඇති සහ ෆේස් කරමින් ඉන්නවා හරිද හැම දෙයක්ම නිසා ඉතින් ඒක අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක මාරම ඉෆෙක්ටිව් ප්‍රෝග්‍රෑම් එකක් වේවි ඕනම ළමයෙක්ට ඉතින් අපිට දෙන්න පුළුවන් මැක්සිමම් chance එක අපි දෙමු සර්ගේ කාලේ සර්ගේ ඒ කියන්නේ ඒ සර් PhD එනවා කියලා කියන්නේ ලේසි ගමනක් නෙවෙයිනේ අය BSc කරලා masters කරලා ඊට පස්සේ PhD level එකට යනවා කියන්නේ ලේසි නෑ සර්ගේ වටිනා කාලේ ඒ සහ සර්ගේ වටිනාකම තියෙනවා ඉතින් ඒ සියලුම දේවල් ඒ වගේ වටිනා පුද්ගලයෙක්ගෙන් ඔයාලට ඇඩ්වයිසර්ස් ටිකක් ඒ ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ හැන්ඩලින් පාර්ට් එකක් ඒ වගේ දේවල් ඔයාලට හම්බ වෙනවා කියලා කියන්නේ මේක පට්ටම දෙයක් ලොකුම දෙයක් ඉතින් අපි ඉන්නවා මේකේ අයි කොම්බ්‍රේඩ් එක හැම වෙලාවෙම ළමයිගේ පැත්තෙන් හිතනවා පේරන්ට්ස්ලාගේ පැත්තෙන් හිතනවා අපි අපිට පුළුවන් මැක්සිමම් දේවල් ටික කොම්බ්‍රේඩ් එක පැත්තෙන් උත් අපි කරනවා ඉතින් සාෆ්ට්වෙරුත් අපිත් එක
මේ කොම්බ්‍රේඩ් එක ස්ටාර්ටින් ඉඳලා අපිත් එක්කම ඉන්න සර් හරි ඒ මීන් ටයිම් එයාගේ ලයිෆ් එකේ ජර්නි එක টপ නොච් එකට PhD level එකට ඒක ડોක්ටර් ඉන්සාෆ් අහමඩ් එතකොට හරිද ඒකට අපිට තව ડોක්ටර් කෙනෙක් ඉන්නේ එතකොට ඔයාට අපි ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සෙට් කරලා දෙන්න රෙඩි ඉතින් ඔයාලට ඒ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම දැන් කියපු නම්බර් එකට 07120211177 එකට මැසේජ් එකක් දාන්න රෙජිස්ටර් වෙන්න ඒ වුණත් අපිට ප්‍රෝග්‍රෑම් එක ඉක්මනට අපි ප්ලෑන් කරලා ස්ටාර්ට් කරනවා මේක ඔයාලගේ ළමයි වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් සහ සමස්ත ලංකාවේ සහ එළියේ කොහේ හරි ඉන්නවා නම් එයාලත් කැමති නම් ජොයින් වෙන්න පුළුවන් මේක දෙහිවල බ්‍රාන්ච් එකේ තියෙන්නේ අපි නේද එහෙම කරනවා නම් දෙහිවල බ්‍රාන්ච් එකේ කරනවා සහ ලංකාව පුරාවටම වර්ල්ඩ් වයිඩ් උනත් කමන්නේ ඔන්ලයින් හැමතැනම ජොයින් වෙන්න පුළුවන් ලැන්ග්වේජ් එක මොනවද usually English නේද නැත්නම් English mostly English will be used but if the children are unable to understand English I'll be partially speaking Sinhala and Tamil or any language අවශ්‍ය විදියට දැන් ඒ කියන්නේ එයාට ලබා දෙන්න ඕන විදියට ලස්සන්ට සර් වැඩේ ගාන්ට සෙට් කරලා දෙමු මොකද සර් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒක ළමයිත් එක්ක කොහොමද ඩීල් කරන්න ඕන කියන එක ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි රෙඩි කරනවා ඉතින් අපි බලමු ඉස්සරහට අපෙන් මොකද්ද කරන්න පුළුවන් සොසයිටි එකට මේ දේවල් ටික හැන්ඩල් කරගෙන යන්න ඉතින් මේ ඒ වගේ ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් සර් ඉස්සරහට අපි ලොකු වැඩක් කරමු මට එතනින් එහාට ලෙවල් එකකට මැනේජ් කරන්න විදිය සහ එයාලට ඕන නම් කවුන්සලින් දෙන්න පුළුවන් ලෙවල් එකකට අපිට වැඩේ කරන්න පුළුවන් ඉතින් ඒ தත්ත්වයට අපි මේ ළමයිව ලොකු හොඳ තත්ත්වයකට අරන් යමු එතකොට තමයි අපිට ඉස්සරහ අනාගතය ඇවිල්ලා ඔය ස්ට්‍රෝං personalities ටික අරන් යන්න පුළුවන් අනිවාර්යයෙන් responsibility with like strong and not giving up මොන පොඩි දෙයක් failure වුණත් අවුල් යන්නේ නැති එනේ පොඩි දෙයකට අවුල් යන්නේ නැති එහෙම හොඳ ජෙනරේෂන් එකක් බිල්ඩ් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් සර් thank you ආගේ ටයිම් එක දුන්නට හරිද? අපි තවත් සෙෂන් එකකින් හම්බෙමු වෙනා මයින්ඩ් ටෝක් එකක් එක්ක. right bye.